සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. පිරිත් සජ්ජායනා YouTube නාලිකාවට. අපිව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපි දැන් යමු අද ධම්මපද කතාවට. ධම්මපදය යමක වර්ගය යතාගාරං දුච්ඡන්නං වුට්ඨි සමති විඤ්ඤති එවං අභාවිතං චිත්තං රාගෝ සමති විඤ්ඤති යතාගාරං සුච්ඡන්නං වුට්ඨීන සමති විඤ්ඤති එවං ස්වභාවිතං චිත්තං රාගෝන සමති විඤ්ඤති නන්ද ස්තවීර කතා වස්තුව. මාගේ ස්වාමිදරු වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ වවත්වන ලද උතුම් දම්සක් ඇතිසේක් රජගහ නුවරට වැඩම කොට වෙළුවනාරාමයේ වැඩවසනසේක. එකල්හි සුද්ධෝදන මහ රජු විසින් මාගේ පුත්‍රයා කැඳවාගෙන ඔව් මට දක්වනු මැනවයි ඇමතියන් දස දෙනෙකු වරින් වර බුදුරජුන් වෙතේ විය. උන් අතුරෙන් හැමට පසු බුදුරජුන් වෙත ගිය කාලුදයි තෙමේ එහිදී රහත් බවට පැමිණියේ කල් දැන මගවැනුම් වනා 20,000ක් රහත් භික්ෂූන් සමග බුදුරජාණන් වහන්සේ කිඹුල්වතට පැමිණ විය. එහිදී බුදුරජාණන් වහන්සේ උත්තිටෙනප්ප මජ්ජාය යනාදී ගාථාව දෙසා පියාණන් සෝවන් ඵලෙහි පිහිටුවලු සේක. අනතුරුව බ්‍රහ්මචර්ය යනාදී ගාථාව දේශනා කිරීමෙන් මහා ප්‍රජාපති ගෝතමිය සෝතාපට්ටි ඵලයටද සුද්ධෝදන මහරජු සකදාගාමි ඵලයටද පමුණුවා. නැවත දන් වළඳා අවසන් කොට එහිදී රාහුල මාතාවගේ ගුණ කතාව ඇසීමෙන් චන්දකින්නර ජාතකය දෙසූහ. ඊන් පසුදා නන්ද කුමරුගේ අභිෂේකය ගෘහ ප්‍රවේශය විවාහය යන මංගල උත්සවයන් පවත්නා අතර විදුසිගා එහි වැඩිසේක. එහිදී නන්ද කුමරුගේ අතට තමන් වහන්සේගේ පාත්‍රයදී මඩ්ගල සූත්‍රය දේශනා කොට කුණස්නෙන් නැගිට පාත්‍රය නොගෙන වැඩිසේක. නන්ද කුමරු බුදුරජුන් කෙරෙහි වූ බලවත් ගෞරවය නිසා ස්වාමීනි පාත්‍රය ගෙන වඩින්නේ කියන්නට අපොහොසත්ව වඩිපෙළ අගදී පාත්‍රය ගනු ඇතැයි සිතා බුදුරජුන් පසුපස ගියේය. උන්වහන්සේ එහිදී පාත්‍රය නොගත්හ. මෙසේ අතැනදී ගනු ඇත මෙතනදී ගනු ඇතැයි සිතා බුදුරජුන් පසුපස ගිය කුමරුන්ගේ සිත්හි ගමන් නවතාලීමෙහි අදහස උපන්නේද බුදුරජුන් කෙරෙහි ගෞරවය නිසා පාත්‍රය ගන්නේ කියන්නට අපොහොසත් බුදුරජුන් පසුපස්සේම ගියේය. බුදුරජුන් පසුපස්සේ යන නන්ද කුමරු දුටු ගෑනු පිරිමි ජනපද කල්‍යාණිය වෙත ගොස් ආරාධාවෙනි. නන්ද කුමරුන් ඔබගෙන් වෙන් කරන්නට සිතා බුදුරජාණන් වහන්සේ ඔහු විහාරයට කැඳවාගෙන ගියේයයි දැනුම්හ. එය අසා කලබලයට පත් ජනපද කල්‍යාණී තුමෝ කඳුළු හෙළමින් වහා ගොස් ආර්යපුත්‍රය මේ කොතැන යන්නහුද? පාත්‍රය බුදුරජුන්ටදී වහා එන්නේ කිව්වය. ඒ වචනය කුමරුගේ ලෙහි තදින් ඇනී සිටියේය. බුදුරජාණන් වහන්සේ පාත්‍රය නොගෙන කුමරුන් විහාරයට ගෙන ගොස් නන්දය පැවිදි වන්නේ කීය. ඔහුද බුදුරජුන් කෙරෙහි ඇති ගෞරවය නිසා හොඳයි පැවිදි වෙමි කීය. එවිට බුදුරජාණන් වහන්සේ නන්ද කුමරු පැවිදි කරවන්නයි භික්ෂූන්ට නියම කළහ. බුදුරජුන් කිඹුල්වතට වැඩම කොට තුන්වන දිනෙහි නන්ද කුමරු පැවිදි කළසේක. සත්වන දිනෙහි යශෝදරා තුමෝ තම සුරතල් පුත් කුමරුන් නන්වැදෑරුම් විසිතුරු වූ වස්ත්‍රාභරණයන්ගෙන් හොඳට සරසා බුදුරජාණන් වහන්සේ පුතුට පෙන්වා 20,000ක් මහණුන්ගෙන් පිරිවරා රන්වන් සිරුරක් ඇතිව ඈත වැඩම කරන්නේ නුඹගේ පියාය. යන්න පියා සතුදායාද ඉල්ලන්නේ කියා බුදුරජුන් ඉදිරියට යවූය. රාහුල කුමාර තෙමේ බුදුරජුන් වෙතට ගොස් වියපෙන් උපදවාගෙන තුටු සිත් ඇතියේ පියේ
ඔබගේ සෙවණ මට මහත් සැපයකි. අතෙහි එල්ලී ඔබ සතු සියලු දායාද මට දෙන්නේ කීවේය. බුදුරජාණන් වහන්සේ දන් වළඳා කිසිත් නොබෙන හුනස්මෙන් නැගී වැඩිසේක. එවිට කුමාර තෙමේ දායාද දෙන්නේ කියමින් බුදු රජුන් ලුහුබැඳ ගියේය. උන්වහන්සේද කුමරු නොවැළැක්වූසේක. පිරිව රජනයාද කුමරු නවතාලන්ට අපොහොසත් විය. කුමරු දායාද ඉල්ලමින් විහාරයටම ගියේය. එවිට බුදුරජාණන් වහන්සේ මේ දරුවා ඉල්ලන ධනය මොහුට හිත පිණිස නොවේ. එය නිතර දුක් දෙන්නේකි. දුක් දෙන ඒ ධනයද මොහුට දිය යුතු නොවේ. දෙතත් දිය යුත්තේ උත්තම ආර්ය ධනයයි සිතා. සාරිපුත්ත ස්තවීරයන් වහන්සේ එහි කැදවා සාරිපුත්‍රය රාහුල මගෙන් දායාද ඉල්ලන්නේ මොහුට දිය යුත්තේ බොහොමැඩදී මා ලැබූ ආර්ය ධනයයි. එය මොහුට හිත පිණිස වන්නේයි කියා රාහුල පැවිදි කරන්නයි වදාළසේක. බුදුරජුන්ගේ නියමය පරිදි සාරිපුත්‍ර ස්තවීරයන් වහන්සේ කුමරු පැවිදි කළහ. ඒ බව දත් සුද්ධෝදන මහරජුන්ගේ සිත තදින් තැවෙන්නට විය. බලවත් දුකක් හටගෙන බුදුරජුන් වෙතට ගොස් මව්පියන් විසින් අවසර නොලත් පුත්‍රයෙක් පැවිදි නොකළ යුත්තේ නීතියක් පනවන්නයි බුදුරජුන්ට දන්වා සිටියේය. උන්වහන්සේ පිය රජුගේ ඉල්ලීම පරිදි එසේ ව්‍යවස්ථා පැනවූසේක. නැවත දවසක රජගෙදර උදෑසන දන් වළඳා අවසන් කොට එහි වැඩහුන් බුදුරජුන්ට රජ තෙමේ ස්වාමීනි, ඔබ වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන දවසෙහි එක් දෙවියෙක් මෙහි මා ඉදිරියට ඔබගේ පුතු කළුරිය කෙළේයයි මට කීය. එහෙත් මම එය නොපිළිගතිමි. පෙර වූවක් කීයේය. බුදුරජාණන් වහන්සේ එහිදී මේ කාරණේහිලා මහා ධම්මපාල ජාතකය වදාළසේක. එය අසා සිටි රජ තෙමේ අනාගාමී ඵලයට පැමිණියේය. මෙසේ බුදුරජාණන් වහන්සේ පිය රජු ඵල තුනෙක පිහිටුවා භික්ෂුස්ගේ කැඳවාගෙන පෙරලා රජගහ නුවරට වැඩිසේක. උන්වහන්සේ එහි වැඩවසන කල්හි අනේපිඩු මහසිටුහු විසින් සැවැත් නුවරට වැඩම වීමට ආරාධනා කරන ලද්දෝ. දෙව්රම් මහවිහෙර කළ යුතු කටයුතු නිමි කල්හි සැවැත් නුවරට වැඩම කොට එහි වැඩ වාසය කළහ. ඒ අතර නන්ද ස්තවිරයන් වහන්සේ ශාසනයෙහි නොඇලුණෝ භික්ෂූන් ඉදිරියෙහි ඇවැත්නි. ශාසනයෙහි ඇලීමක් මට නැත. මාගේ සිත ශාසනයෙහි නොඇලේ. ගිහි වන්නටම සිතේ. මහානකම කරන්නට නොහැක්කෙමි. ශික්ෂාව ප්‍රතික්ෂේප කොට ගිහි වන්නෙමි කීහ. බුදුරජාණන් වහන්සේ මේ බව දැන නන්ද තෙරුන් කැඳවා ඒ සතෙදැයි ඇසූහ. නන්ද ස්තවිරයන් වහන්සේ එසේයි කී කලෙහි කුමක් නිසා ශාසනයෙහි නොඇලේද? බඹසර රකින්නට ඇති අපහසුව කුමක්දයි ඇසීය. ස්වාමීනි, ශාක්‍ය දුහිතෘ වූ ජනපද කල්යාණී තුමෝ එදා අප ගෙදරින් එද්දී මා දැක හඬා දුව ඇවිත් ආර්යපුත්‍රය වහා එන්නේ කී වචනය මට නිතර සිහිවේ. ඒ සිහිවන විට නිතර සිහියට එන්නේ ජනපද කල්යාණියයි. එහෙයින් මහානකමට සිත නොඇලේ. සිවුරු හැර යාමට සිතේයි නන්ද තෙරුන් කී විට බුදුරජාණන් වහන්සේ තෙරුන් අතගෙන යුද බලයෙන් තව්තිසා දෙව්ලොවට ගෙන යන්නෝ අතර මග ගිනිගෙන දෙවුණු හේනක දෙවී ගිය කණුවක් මත එක් පුලුටු වෙඳිරියක පෙන්වා දෙව්ලොවට නැග එහි සක්දෙව් රජුට උපස්ථානයට ආදකුම් කළු දෙවගණන් 500ක් දැක්වූහ. අනතුරුව තෙරුන් අමතා නන්දය ජනපද කල්යාණිය සිත් ගන්නීද මේ දෙවගණෝ සිත් ගන්නෝද ඇසීය. එවිට නන්ද ස්තවිරයන් වහන්සේ ස්වාමිනි, ජනපද කල්යාණිය අප එද්දී අතර මගදී දුටු පුලුටු වැඳිරිය වැනිය. හැම මේ දෙවගණන්ට මොන ලෙසකින්වත් සම නොවේ. මේ දෙවගණෝම මා සිත් ගනිති කීහ. බුදුරජාණන් වහන්සේ එසේනම් නන්දය සසුන්හි සිත් අලවා බඹසර රකින්න මම මේ දෙවගණන්ගෙන් 500ක් ලබා දීමට අප වෙමි වදාළ විට ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ මට දෙවගණන් 500ක් ලබා දෙන්නට අපවන සේක් නම් මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර හැසිරෙමි තෙරුන් වහන්සේ කීහ.
නැවත බුදුරජාණන් වහන්සේ නන්ද තෙරුන් දෙව්රම් වෙහෙරට ගෙන ආහ. ඒ වේලෙහි එහි විසූ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ කුඩා මෑණියන්ගේ පුත් නන්ද තෙරණුවෝ දෙවඟනන් ලබා ගැනීමට බ්‍රහ්මචර්යාව රකිතීද දෙවඟනන් ලබා දෙන්නට බුදුරජාණන් වහන්සේ අප වූහයිද දැන නන්ද තෙරුන්ට අපහාස ලෙසින් කතා කරන්නට වූහ. එවිට ස්ථවිර තෙමේ යහළුවන්ගේ ඒ කතාවෙන් ලැජ්ජාවෙන් මිරිකුනේ පෙළුනේ ඉන්ම භික්ෂු පිරිසෙන් වෙන්ව ගියේ තනි වූයේ අප්‍රමත්ත වූයේ කෙලෙස් තවන වෙර ඇත්තේ කල ආත්මාලය ඇත්තේ වැඩි දවස් නොයවම රහත් ඵලයට පැමිණියේය. ඉක්බිති එක් දෙවියෙක් රාත්‍රියෙහි මුළු දුරමහා විහෙර බබළුවා බුදුරජුන් වෙත පැමිණ වැඳ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස නන්ද ස්ථවිරයෝ ආශ්‍රවයන් නැති කොට ලැබිය යුතු ඵල සමාධිය හා ඵල ප්‍රඥාව ලබා වෙසෙ යැයි දැන්වීය. බුදුරජාණන් වහන්සේද නන්ද තෙරුන් රහත් වූ බව නුවණින් දැන සිටියහ. එදා රැ ඉක්ම ගිය පසු ස්ථවිර තෙමේ බුදුරජුන් වෙත ගොස් එදා භාග්‍යවතුන් වහන්සේ මට දෙවඟනන් ලබා දීමට අප වූහ. එහෙත් මම අද භාග්‍යවතුන් වහන්සේ මට උපයෙන් මුදා හරිමි කියා සිටියේය. එවිට බුදුරජාණන් වහන්සේ නන්දය නුෂ රහත් බවට පැමිණ වසන බව මම දැන සිටියෙමි. මට දෙවියෙක්ද ඒ බව දැන්විය. නන්දය නුඹගේ සිත යම් දිනක ආශ්‍රවයන්ගෙන් මිදුනේද එදාම මම නුඹට වූ ඒ අපයෙන් මිදුනෙමි වදාළේය. මේ අතර භික්ෂූන් වහන්සේලා නන්ද තෙරුන් කරා ගොස් නන්දය වසුගියදා සසුන කෙරෙහි කලකිරී සිටි නුඹ වහන්සේට තවමත් එසේදැයි ඇසූහ. ස්ථවීරවරුනි එදා ගිහිගේ ගැන මා සිත පැවති කැමැත්ත මුළුමනින් නැතිව ගොස් තිබේ. දැන් පොඩ්ඩක්වත් ගිහිකමෙහි ආලයෙක් නැතැයි තෙරුන් කීවේය. මේ ඇසූ ඒ භික්ෂූහු නන්ද තෙමේ බොරු කියයි රහත් බවට පැමිණියමි කියයි වසුගියදා කීවේ සසුනේහි කලකිරී සිටිනා බවය අද රහත් බවට පැමිණි බවක් හඟවමින් නන්ද තෙමේ බොරු කියයි මෙය බුදුරජුන්ට දැන්විය යුත්තේ සිතා බුදුරජුන් වෙත ගොස් එය දන්වා සිටියහ. බුදුරජාණන් වහන්සේ මහණෙනි නන්දගේ ඒ කීම ඇත්තය. නන්ද තෙමේ කීවේ බොරු නොවේ. වසුගිය දවසෙහි නන්දගේ සිත සකස් කොට මැනවින් නොසෙවිලි කළ ගෙයක් වෙනව තුබුණේය. දැන් එසේ නොවේ. ඒ එදාය දැන් සකස් කොට මැනවින් සෙවිලි කළ ගෙයක් වෙනිය. නන්ද දෙවඟනන් දුටුදා සිට මහණදම් වල සහිත කරන්නට මහන්සි ගත්තේය. වෙරදරුවේය. ඒ මහන්සිය ඒ වෙරදැරීම දැන් මුදුන්පත්ව තිබේ. නන්දගේ මහන්සිය ඵල සහිත වී යයි මේ ධර්මදේශනාව කළසේක. යතාගාරං දුච්ඡන්නං වුට්ඨි සමති විඤ්ඤති එවං අභාවිතං චිත්තං රාගෝ සමති විඤ්ඤති යතාගාරං සුච්ඡන්නං වුට්ඨීන සමති විඤ්ඤති එවං ස්වභාවිතං චිත්තං රාගෝන සමති විඤ්ඤති මනාව සෙවිලි නොකළ ගෙය වැස්සෙන් තදින් තෙමි යන්නේ යම්සේද එසේ නොවැඩූ සිත රාගයෙන් තෙමේ තදින් විනිවිද යයි. මනාව සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතෙමෙන්නාසේ මනා කොට වැඩූ සිත රාගයෙන් විනිවිද නොයයි. දේශනාවගේ අවසානයේහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝය. දේශනාව මහජනයාට වැඩ සහිත වූය. ඉන්පසු භික්ෂූන් වහන්සේලා බුදුවරයෝ ආශ්චර්යවත්හ නොසිතිය හැකි වූ මහත් තෙදගුණ ඇත්තෝය. ජනපද කලණිය නිසා කලකිරී සිටි නන්ද ස්ථවිර තෙමේ බුදුරජුන් විසින් දෙවඟනන් ලබා දෙන්නට අප වී මුළුමනින් හික්මවන ලදේ ධර්මශාලාවට රැස්ව බුදුගුණ කියා වුන්හ. ඒ අතරතුර බුදුරජාණන් වහන්සේ එහි වැඩම කොට භික්ෂූන් වහන්සේලා අතර වූ ඒ කතාව අසා
පෙරත් නන්ද තෙමේ කොටලුවෙක්ව සිටි ජීවිතයේ කොටලු දෙනක් කෙරෙහි ඇති වූ ආදරය නිසා අකීකරු වූ අවස්ථාවේ ඊන් මුදවාගත් බව භික්ෂූන් වහන්සේලාට ප්‍රකාශ කොට. මහණෙනි, එදා ඒ කොටලු දෙන මෙදා මේ ජනපද කල්‍යාණියයි, එදා ඒ කොටලු තෙමේ මෙදා මේ නන්ද තෙමේය, කපට වෙළඳ තෙමේ මමයයි වදාරා මම පෙරක් මොහු මාගමක් පෙන්වා ඒ මගින් පොළොඹව හික්ම වූයෙමි වදාළසේක. එහි සිටි භික්ෂූන් වහන්සේලා ඒ අසා බුද්ධ ගුණයෙහි අතිශයින් ප්‍රමුදිත වූහ. නන්ද ස්ථවිර කතා වස්තුව හිමියේය. ඔබ සැමට තෙරුවන් සරණයි.